මේක හම්බුනේ මුහුණු පොතෙන් ලස්සන කතාවක්. මේ කතාව හොරා ගන්නව නෙමෙයි ලියපු කෙනාට උපහාරයක් වෙන්න කියලා ස්තුති කරලා මේ කතාව යාට කියනවා. පොඩි කාලේ ඉගෙන ගන්න මැරෙනවා. ඊට පස්සේ රස්සාවල් හොයන්න මැරෙනවා. ආදරය වෙනුවෙන් ආත්මයම මැරෙනවා. කසාදයක් බැඳලා හදවතින් මැරෙනවා. පවුල් නඩත්තු කරන්න ශරීරයෙන් මැරෙනවා. සමාජය අස්සේ අභ්‍යන්තරයෙන් මැරෙනවා. බිඳීම් වලදී සිතුවිලි මරනවා. රෙදීම් වලදී සතුට මැරෙනවා. දේපොළ වස්තුව රැස් කරන්න දවසම මැරෙනවා. ලෝකෙට පේන්නේ hina වෙන්න ඇතුළතින් මැරෙනවා. දරුවෝ වෙනුවෙන් මැරණකම්ම මැරෙනවා. කවදාරි දවසක වලදාන කම්ම හැම මිනිස්සෙක්ම නොසෑහෙන්න මැරෙනවා. තේරුම් ගන්න. සමහර මිනිස්සු ජීවත් වෙන්නේ ඇවිදින මලමිනී වගේ. ජීවිතේ ලැබුණු මේ ආදරණීය ආත්මය ඇතුලේ පුළුවන් තරම් සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරන්න. සතුටින් ජීවත් වෙන කෙනා ජීවත් වෙන විදිහට, හැබැයි දුකින් ඉන්න කෙනා ජීවත් වෙන්නේ ඇවිදින මලමිනියක් විදිහට කියන එක අමතක කරන්න එපා. ජීවත් වෙන්න මැරෙන්න ජීවත් වෙන්න දඟලන්න එපා.